හායි යාළුවනේ කොහොමද? ඔයාලා හොඳින් ඉන්නව නේද? අද නම් උදෙන්ම වොෂ් එකක් දාගත්තු ගමන් මිදුලට තමා ගියේ. බලන්නකෝ කොළ වැටිලා විනාශ වෙලා. ඉක්මනට ඉදලා අරන් දඩිබිඩි ගාලා ඉක්මනට අතු ගාලා දාන්න ඕන. නැත්තම් තව ටිකකින් අවුව වැටුනාම පොඩ්ඩක්වත් අතු ගන්න බෑ. ඒ වැඩේ ඉක්මනට ඉවර කරන්න ඕන. චූටි නම් තාම නිදි. එයා නැගිට්ටට පස්සේ තමා අද තේ බොන්නේ. තාම අපි තේ බිව්වේ නෑ. එයා නැගිට්ටට පස්සේ තේ ටිකකුත් හදලා බොන්න ඕන. ඊට කලින් ඉතින් මේ ටික අතු ගාලා දාන්න එපා. තියෙන වැඩ ඉක්මනට කරගත්තොත් මට ලේසියි. යාළුවනේ මේ දවස් ටිකේ නම් අපේ පැත්තට හොඳටම පායනවා. අවුව වැටුනහම නම් කිසිම වැඩක් කරගන්න බෑ. පිච්චෙනවා වගේ තමා දැනෙන්නේ. ඔන්න ඉතින් අපේ චූටිත් නැගිට්ටා. තේ එකකුත් ඉක්මනට හදාගෙන ආවා බිස්කට් එකක් කන්න. බඩගින්නේ බෑ. අපි දෙන්න පොඩි කයියකුත් දාන ගමන් බිස්කට් එකක් කෑවා. දැන් අපිත් පුරුදු වෙලා එළියට ඇවිල්ලා තේ බොන්න. යාළුවනේ ඔයාලගේ පැත්තටත් අපේ පැත්තට වගේ ගිනි කාස්ටක අවුවද? අපේ පැත්තට නම් එහෙමයි. අපිත් බයෙන් ඉන්නේ යාළුවනේ අපිටත් වතුර නැති වෙයිද කියලා. අපිට තියෙන්නේ ලිං වතුර විතරයිනේ. යාළුවනේ එන්න අපි වයසට යනකොට අපේ දරුවෝ ලොකු වෙනවා. මට නම් හිතෙන්නේ ඒගොල්ලෝ පොඩි විදියටම හිටියානම් හොඳයි කියලා. එතකොට ඉතින් හොරතල් වෙවි අපේ ඇඟේ දැවටිමනේ ඉන්නේ. අපි දෙන්න කන ගමනුත් කතා කළේ කිරිය ඈත ඉන්නවා තාම අපි ළඟට ආවේ නෑ. ඒ ඇයි කිය තමා අපි දෙන්න කියව හිටියේ. දැන් ඉතින් උයන්නත් ඕනේ ඉක්මනට. තියෙන දෙයක් ඉක්මනට හදලා ගන්නවා. බත් හදලා අලගෙඩියක් තෙල් දාලා පරිප්පුවක් උයලා වටු බිත්තර දෙකක් තම්බලා ගත්තා. බලන්නකෝ අපේ චූටි තනියම සෙල්ලම. වැඩ ඇරිලා චූටිලයි තාත්තත් ආවා. බලන්නකෝ එයා බිස්කට් කනකොට අක්කුටත් ඕන. බලන්නකෝ එයා ඒක අරගෙනත් යන්නේ එළියට. එළියට ගිහිල්ලා බලන්න බිස්කට් එක අල්ලගෙන ලස්සනට කනවා. ඔයාලට අපි මෙච්චර දවසක් අපේ බල්ලව පෙන්නලා තිබ්බේ නෑනේ. එයාගේ නම තමයි අක්කු. අපි එයාට ආදරේට කියන්නේ අක්කු කියලා. බලන්නකෝ හැමදාම පුරුද්දක් වශයෙන් එනවා බිස්කට් එකක් ඉල්ලගෙන යන්න. දැන් ඉතින් බිස්කට් ගේන්න ඕනේ අපි එයාටත් එක්ක. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. බයි.